ඉන්නකොට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න ගොඩ දවසකට පස්සේ බ්ලැක් පෝක් කරියක් කොහොමද හදාගන්න කියලා ඔයගලන්ට මම ෂෙයා කරගන්න තමයි යන්නේ. අපි යාපනයේ ට්‍රිප් එකක් ගියා දවස් 3ක. මම ඒ අරගෙන යන්න තමයි මේ පෝක් කරිය එක හැදුවේ. මේක ෆ්‍රිජ් එකේ දාන්න නැතුව දවස් 3ක් එළියේ තියාගෙන කන්න පුළුවන් විදිහට තමයි මම මේක හදන්නේ. බලමු අපි කොහොමද හදන්නේ කියලා. මුලින්ම ෆෝක් ටික හොදලා කෑලි වලට කපා ගන්න ඕනේ. Tamanට අවශ්‍ය පවණට කෑලි වල සයිසස් වෙනස් කරගන්න. මම මේ ගත්ත පෝක් වල පොඩි ෆැට් ප්‍රමාණයක් තමයි තිබුණේ. ඒක නිසා මේක හොඳටම තිබුණා. ගොඩ ෆැට් තිබුණේ නැහැ. උයපුවාම හොඳම රසට තිබුණා. දැන් මම මේකට අවශ්‍ය තුනපා මිශ්‍රණය හදාගන්න යන්නේ. මම මිරිස් කරල් 20ක් 25ක අතර ප්‍රමාණයක් අරගෙන මෙන්න මේ විදිහට ඉස්සලා බැදගත්තා. ඊළඟට මම මේකට කොත්තමල්ලි මේස හැඳි 4ක් එකතු කරගන්නවා. කොත්තමල්ලි ටික තප්පර 10ක් විතර හොඳට කබලේ බැදලා මම සූදුරු මේස හැඳි 2ක් එකතු කරගන්නවා. ඒකට මම මහදුරු මේස හැන්දකුත් එකතු කරගන්නවා. මේ ටික විනාඩියක් විතර හොඳට කබලේ බැදෙනකොට මම ඒකට උළුහල් තේ හැන්දක් එකතු කරගන්නවා. ඒකත් තප්පර 30ක් විතර මේ විදිහට බැදෙනකොට මම ඒකට එකතු කරගන්නවා ගම්මිරිස් මේස හැන්දි 4ක්. ඒකට මම එකතු කරගන්නවා එනසල් ඇට 10ක් 12ක් විතර. ඊළඟට කරාඹු නැටිත් 10ක් විතර එකතු කරගන්න. ඊළඟට බුරියානි මල් එහෙම නැත්නම් ස්ටාර් අනීස් කියන ඒවායින් මල් 4ක් විතර එකතු කරගන්නවා. මේක හොඳටම බ්‍රවුන් වෙනකම් බැද ගන්න ඕනේ. අන්තිම මොහොතේ මම ඒකට අබ තේ හැඳි භාගයකුත් එකතු කරලා ලිපෙන් බා ගන්නවා. ඇත්තටම මේක වංගෙඩිය තමයි කොටා ගන්න ඕනේ. වංගෙඩිය කොටා ගන්නකොට හොඳ ෆ්ලේවර් එකක් එනවා. මේ ග්‍රයින්ඩරේ කොටනවට වඩා 3-5 ටික භාගයට කෙටෙනකොට මම මේකට බැදගත්ත මිරිස් කරල් ටිකක් එකතු කරලා ආයෙත් හොඳට කොටා ගන්නවා. හැබැයි මේක ටික වෙලාවක් කොටන්න ඕනේ. ඉතින් ඇත්තටම එහෙම කෙටුවට කමක් නැහැ. අපිට හොඳ ෆ්ලේවර් එකක් මේකෙන් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි තිබ්බේ ෆයිනල් ලුක් එක. ඊට පස්සේ මම ටිකක් ඉඩ තියෙන භාජනයක් අරගෙන මේ මැටි වලඳේ තිබුණේ පෝක් ටික ඒකට දාගන්න. මොකද මැටි වලඳේ ඒක අනාගන්න ඉඩ මදි. මම මෙතන අරන් තියන්නේ මස් කිලෝ 2.5ක්. මම මෙතනදී බෙදපු මිරිස් 3-5 වලින් මේස හැඳි 5ක් එකතු කරගන්නවා. ඒකට මම ලුණු මේස හැඳි 2ක් එකතු කරගන්නවා. කහ තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට මම ගොරකා පේස්ට් එකෙන් මේස හැඳි 1/2ක් විතර එකතු කරගන්නවා. ඔයගලන්ට ඕන නම් විනාගිරි දාගන්නත් පුළුවන්. ඊළඟට මම ඉඟුරු සුදුරුණු පේස්ට් එකෙන් මේස හැඳි 2ක් එකතු කරගන්නවා. මේක මම ඉඟුරු සුදුරුණු පේස්ට් එක හදලා කියුබ්ස් හදන්න ෆ්‍රීසරේ දාලා තිබ්බ එකක්. තාම හයි වෙලා නැහැ. මම ඇත්තටම විනාගිරි වෙනුවට ගොරකා තමයි පෝක් වලට පාවිච්චි කරන්නේ. මොකද පෝක් ඇවිල්ලා මෙලෙක්. එතකොට ගොරකා දාපුවම ටිකක් හයි වෙනවා. විනාගිරි දාපුවම අර පෝක් එක තවත් මෙලෙක් වෙන නිසා තමයි මම ගොරකා පාවිච්චි කරන්නේ. මම මෙන්න මේ විදිහට හොඳට අනලා ඉවර වෙලා අර කලින් මැටි භාජනයටම ඒ ටික දාලා හොඳට වහලා සීල් වෙන්න මේක මම ඕවර්නයිට් ෆ්‍රිජ් එකේ තියලා තියෙනවා. මේ එතකොට හොඳ ෆ්ලේවර් එකක් මස් එකට එනවා. මේ පහුවදා මම මේ වගේ භාජනයක් ලිපේ තියලා මේකට තෙල් ටිකක් වැඩිපුර එකතු කරගත්තා. මම මෙතනදී තෙලට එකතු කරන්නේ කරපිංචායි, රම්පෙයි, සේරයි විතරයි. කල් තබා ගැනීම උපක්‍රමයක් හැටියට ලුණු එකතු කරන්න එපා. ඔයගලන්ට මොනවා හරි දෙයක් කල් තබා ගන්න අවශ්‍ය නම් ලුණු පාවිච්චි කරන්න එපා. ලුණු පාවිච්චි කරපුවහම ඉක්මනට කෑම නරක් වෙනවා. ඉක්මනට කියන්නේ සාමාන්‍යයෙන් අපිට දවසක් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. අපි ෆ්‍රිජ් එකේ දාන්න නැති දෙයක් තියෙනවා නම් ලුණු එකතු කරන්න නැතුව හදන්න.
සුදුලුණු ඉඟුරු කලින් දවසේ පේස්ට් එක මස් එකට එකතු කරලා තිබ්බ නිසා මම තෙලට සුදුලුණු ඉඟුරු එකතු කරගත්තේ නැහැ. ඒ වගේම මෙතනදි මම කුරුදු පොතු එකතු කරා. ඒක වීඩියෝ වෙලා නැහැ. කුරුදු පොතු ටිකක් ලොකු කෑලි දෙකක් එකතු කරගන්න ඕනේ මේකට. මේක හොඳට කලවම් කරලා මම විනාඩි 20ක් ඒකේ තියෙන වතුරෙන් තැම්බෙන්න වහලා තියෙනවා. යාපනයේ කියන්නේ රස්නේ පළාතක්නේ. සාමාන්‍යයෙන් කෑම රස්නේ පළාත්වල ඉක්මනට නරක් වෙනවා. මම මෙන්න මේ විදිහට හදලා අරන් ගිය පෝක් එක දවස් 3ක් ෆ්‍රිජ් එකේ දාන්න නැතුව අපි කෑමට ගත්ත. මම මේව බයිට්ස් වලට තමයි හැදුවේ. මුකුත්ම වෙලා තිබුණේ හොඳටම තිබුණා. මේ විදිහට හොඳට ආයෙත් කලවම් කරලා මම ආයෙත් විනාඩි 20ක් විතර මේක හොඳට වහලා තිබ්බා. දැන් මේකේ තියෙන අර මස් වල වතුර ගතිය හොඳටම හිඳිලා තියෙන්නේ. මම මෙතනදී අර මස් අනපු භාජනයේට වතුර ටිකක් එකතු කරලා වතුර කෝප්ප එකමාරක් විතර මේකට දැන් මම එකතු කරගන්නවා. මම ආයෙත් මේක විනාඩි 10ක් විතර හොඳට වහලා තැම්බෙන්න තිබ්බා. හරියටම වෙලාව කිව්වොත් දැන් මේ විනාඩි 50කට විතර පස්සේ අර දාපු වතුර ටික දැන් හොඳටම හිඳිලා තියෙන්නේ. ඇත්තටම මේ වතුර ටික හොඳටම හිඳව ගන්න ඕනේ. අපි කල් තියා ගන්න නිසා මේකේ තෙතමනය පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. එතකොට තමයි අපිට කල් තියා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේක ලිපෙන් බා ගන්නවා. මොකද භාජනයේ රස්නියටත් මේ තියෙන ඉස්ම ඔක්කොම හිඳෙනවා. මට ඇත්තටම පැක් කරගත්ත විදිහ නම් ඔයගලන්ට වීඩියෝ කරගන්න බැරි වුණා. මම කරේ වීලි කෙහෙල් කොළ ගෙනල්ලා මේක හොඳටම නිමුණට පස්සේ අවශ්‍ය පමණට පෝෂන්ස් හදාගත්තා. එතකොට අපි ඒ පාර්සලේ පාවිච්චිට ගත්තාම ඒක ඉවර කරා. ඒ වගේ තමයි මම පෝෂන්ස් හදාන් ගියේ. එතකොට අනික්කම ඉඳුල් වෙච්ච නැති නිසා අපිට ඒක අවශ්‍ය දවසට පාවිච්චිට ගන්න පුළුවන් වුණා. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක නැදලා හිටිය ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හමුවන්නට එන්නකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම් ඔයගලන්ට සුබ දවසක්.